සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම. අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් හරි ලස්සනට ඉර එළිය වැටිලා තියෙන ලස්සන උදෑසනක්, ලස්සන දවසක්. මං උදේට තේ බොන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ වගේ වතුර එකකට දෙහි ටිකක් දාලා බොන්න මං පුරුදු වෙලා තියෙනවා දැන් ගොඩාක් කල් ඉඳන්. දෙහි නැතත් මං සාමාන්‍යයෙන් උදේට මේ වගේ වතුර එකක් අනිවාර්යයෙන්ම බොනවා. මම්මගේ ගොටුකොළ පාත්ති තියෙන තැන ටිකක් වෙනස් කරා මේ වගේ උස තැනකින් තිබ්බා. දැන් මං හදන්නේ දවල්ට මොන හරි උයන්න. මම ඉස්සර මේ පලා වර්ග මොනවත් වැඩි කාපු කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මම දැන් දේවල් ගෙදරම වගා කරලා තියෙන නිසා මට මේ දේවල් දාගෙනකොට ආස හිතෙනවා පාවිච්චියට ගන්න. ඒ නිසා ඉතින් දැන් සාමාන්‍යයෙන් හොඳට පලා වර්ග මට කැවෙනවා. පලා වර්ග කීපයක්ම මම මේ විදිහට පෝච්චි වල හිටවලා තියෙනවා. ඉස්සරහට මම වීඩියෝ වලින් ඒව ඔයාලට පෙන්නන්නම්. ගොටුකොළ ටිකක් කඩාගත්තා. මේකෙන් ගොටුකොළ සම්බෝලයක් හදන තමයි හදන්නේ. ඉතින් මං අද හිතුවා බත්තු වෙලා සැරට මාළු හොද්දකුයි හතු ටිකක් තෙල් දාලා ගොටුකොළ සම්බෝලයක් හදලා තව පපඩම් බදිනවා කියලා හිතුවා. ඉතින් මං ටිකක් වැඩිපුර සැරකන කෙනෙක්. ඉතින් ගම්මිරිස් මිරිස් කුඩු යහමින් දාලා මේ මාළු හොද්ද හදාගන්නවා. හතු ටික මම මේ වගේ ගොඩාක් චූටිවට කඩලා කහ කුඩු ලුණු උණු වතුර ටිකක් දාලා මේක ටික වෙලාවක් පෙඟෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ තමයි මම ආයෙ වතුර වලින් සෝදලා හොඳට වතුර බේරලා හතු ටික උයාගන්නේ. මෙන්න මේ විදිහට තමයි අපේ දවල් කෑම එක මේ විදිහට ලෑස්ති වුණේ. ඉතින් දැන් තියෙන්නේ රස බලන වෙලාව. ඒත් එක්කම කියන්න ඕනේ මගේ කලින් වීඩියෝස් බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් එහෙනම් මම ඊළඟට තවත් ලස්සන වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න.